අතීතයේ රජවරු කාය ශක්තිය වර්ධනය කරගන්න යුද ජයග්‍රහණ අපේක්ෂාවෙන් යුද්ධවලට යන්න කලින් මේ පළතුර වැඩි වැඩියෙන් භාවිතා කරපු බව සඳහන් වෙනවා. එතකොට අපේ මේ ශරීරය දුර්වල වෙච්ච ශරීරය පුෂ්ටිමත් කරගන්න පුළුවන් බව සඳහන් වෙනවා. මෙන්න මේ මූලික ලක්ෂණ මතුවෙනකොටම මේ ඇඟිලි කිහිපයක් ආහාරයට එකතු කරගත්තාම මේ තත්ත්වයන් ඉක්මනින්ම සුවපත්භාවයට පත් වෙන්නට හැකියාව තියෙනවා. කොන්දේ අමාරු, දනිස් අමාරු ආදී කොට ගත්තා වූ හන්දිපත් රුදාව සමනය කරන විශේෂ හැකියාවක් තියෙනවා. ඉතින් ආයිබෝවන් ඊශ්වර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔබට පේනවනේ මොනවද කියලා? රසම රස පළතුරක්. මේ පැණිකාබරංකා. ඉතින් මේ තියෙන්නේ ගහ ඔය තියෙන්නේ ගහ මම මේක පැණිකාබරංකා ගෙඩියක් කාලා ඒකේ බීජ වලින් තමයි හදාගත්තේ. දැන් අවුරුදු 3ක් විතර ඇති මං හිතන්නේ. බීජ ටික ගෙඩිය කන ගමන් බීජ ටික දැම්ම පෝච්චියකට. පෝච්චියට දාලා තිබ්බහම ටික දවසක් යනකොට ඒක පැල වෙලා තිබුණා. ඊට පස්සේ මං ඒකෙන් පැලයක් ගලවලා ගෙනල්ලා මෙතන හිටෙව්වා. දැන් තියෙන තත්ත්වය තමයි මේ විදිහට. ඉතින් කාබරංකා කියන්නේ C විටමින් සහ තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු අනගි භවනීය පළතුරක්. ඉතින් මතක් කරන්නයි හිතුවේ. ඔබට මේක පෙන්නලා මට හිතුණා කියන්න. කොහමද මේ වගේ පළතුරක් මම දැන් මේ වාඩි වෙලා ඉන්නේ ගහමුල. මෙහෙම අතින් කඩාගෙන කන්න තියෙනවනම් ඔබට ඒ වගේම දරුවන්ට ඇවිල්ලා මේක කඩාගෙන කන්න තියෙනවනම් තීම රසකාරක යෙදු ආහාර වර්ග පාන වර්ග ආහාරයට ගන්නවට පානය කරනවට වඩා කොච්චර වටිනවද මේක අතින් කඩාගෙන කන්න තියෙනවනම්. ඇවරෝවා කැරැම්බෝවා කියන විද්‍යාත්මක නාමයෙන් තමයි කාබරංකා හඳුන්වනු ලබන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු මේ කාබරංකවල තියෙන පෝෂණීය ගුණයන් මොනවද කියන එක පිළිබඳව කතා කරමු. ඒත් එක්කලම අපි මේ ගහ ගැන චුට්ටක් බලමු. කැමරාව අනිත් පැත්තට හරවලා මේ ගහ පොඩ්ඩක් බලමු කොහොමද කියලා සයිස් එක හැදිලා තියෙන්නේ. ඔය තියෙන්නේ මේ තියෙන්නේ කාබරංකා ගහ. ඕ මං හිටගත්තාම ওই විදිහට තමයි පේන්නේ. මේක බද්ධ කරපු ගහක් නෙමෙයි. ඔබට පේනවනේ මේක බද්ධ කරපු ගහක් නෙමෙයි. විශේෂයෙන් කොහෙන්වත් ගත්ත හේකුත් නෙමෙයි. කාබරංකා ගෙඩියක් කාලා ඔබට කිව්ව විදිහටම පැලවෙච්ච එකක්. ඔය තියෙන්නේ මගේ උසටත් වඩා පහතින් තමයි ගහ දකින්න පුළුවන් ඉන්නේ තාම. ඉතින් මේකේ මල් හැදිලා තිබුණා. හැදුනට මෙන්න මේ ඉත්ති විතරයි මේ පාරේ ගෙඩි හැදුනේ. මේ පළවෙනිම ගෙඩි හැදිච්ච වාරේ ඔබට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගෙඩි පළවෙනියටම ගෙඩි හැදුනේ මේ සැරේ මල් හැදිලා. මේකෙත් ගෙඩියක් තියෙනවා. එකක් තියෙනවා. මේ එක ගෙඩියක්. මේ ඉතින් කාබරංකා වර්ග දෙකක් තියෙනවා මතක තියාගන්න ඕනේ. එකක් පැණිකාබරංකා අනිත් එක ඇඹුල් කාබරංකා. පැණිකාබරංකා එක අමුවෙන් උනත් ඇඹුල් රසක් අඩුයි, පැණි රස වැඩි. අනිත් එක ඇඹුල් කාබරංකා මුලයි. ඒ වුණත් ඒකත් පොඩි ළමයින්ට හොඳයි. පොඩි ළමයි ඒවත් කනවා. මගේ වත්තේ ඒ ගස් දෙකම තියෙනවා. ඔය දැක්කේ ඔබ පැණිකාබරංකා ගහ. අනිත් එක මගේ තියෙනවා ඇඹුල් කාබරංකා එක. ඒ ගහේ වයස මට මතක හැටියට මම හිතවලා ඒකත් මම බීජ තමයි ගෙනල්ලා හිටුවේ. මං ගෙඩියක් හම්බුනහම ඒකේ බීජ අරගෙන බීජ හිටෙව්වා. ඔය තියෙන්නේ මගේ කහවගාව. බීජ හිටවලා දැන් අවුරුදු 16ක් වගේ වෙනවා මේ ගහ තාම. මේ තියෙන්නේ ඒ ගහ. ඒකත් ඉතින් ඔය අර වගේම තමයි. එක නැමිලා තියෙන්නේ. මේ තියෙන්නේ ඇඹුල් කාබරංකා එක. මේ ගෙඩි පේනවද ගෙඩි? ඔය මේකේ අතු නැමිලා තියෙනවා. මම අනිත් පැත්තට කැමරා එක හරවලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ මගේ අනිත් ගහ. ඔය තියෙන්නේ ලොකුවට ඒක උස ගිහිල්ලා තියෙනවා. ගොඩක් උසට හැදිලා තියෙනවා. ඔය විදිහට ඉතින් ගෙඩි බේරිලා හැදෙනවා. ඉතින් මේක සත්තුත් ආහාරයට ගන්නවා. කාබරංකවල විශේෂ ගුණයක් තියෙනවා. කාබරංකා හොඳ මීමැස්සන්ට හොඳ මේ ධාරක ශාකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකද හැම කාලේ අවුරුද්දේ හැම අවස්ථාවකදීම වගේ මල් තියෙන හින්දා ඒ හින්දා මම ওই ගහ ඒ විදිහට තියාගෙන තියෙනවා. මෙන්න මේක පැණිකාබරංකා එකක්. මේක පැණිකාබරංකා කියලා ගෙනල්ලා හිටෙව්වේ. හිටවලා තිබුණට උඩින් අත්ත කැඩුනා. ඊට පස්සේ මේක ඇඹුල් එකකට ගහලා තියෙන්නේ වත් එක.
ඒ හින්දා දැන් මේකේ තියෙන ගෙඩි හැදෙන ඒවා ඇඹුල් කාබරංකා. මේ තියෙන්නේ අමු ගෙඩි. මේ තියෙන්නේ ඒකේ ඉරිච්ච ගෙඩි. අපි මේකේ තල කරගන්නව නම් මෙන්න මේ ගෙඩිය කඩලා අරගත්තා. කඩලා ගත්තාම කැලුවාම මෙන්න මේක ඇතුලේ තියෙනවා බීජ. මේ තියෙන බීජ. ඒකේ බීජ හොයන්න නෑ. මේන් තියෙනවා බීජ. මේ ගෙඩියක් ගත්තොත් එහෙම ඔබට පුළුවන් මෙන්න මේ බීජ. මේ තියෙන මේ බීජ පස්වල සාමාන්‍යයෙන් සෙන්ටිමීටර කාලක් විතර යට කරලා පස් ටික පෝච්චි එක හිටෙවුවා නම් මෙන්න මේ බීජ දෙක මෙහෙමම දැන් ගත්තාම ගත්තා. මේ බීජ දෙක මෙහෙමම පසට යට කරා නම් මේකෙන් පැලයක් හදා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වෙළඳපොලේ ගිහිල්ලා හොයන්න ඕනේ නැහැ පැණි කාබරංකා පැල. මෙහෙමම හිටව ගන්න පුළුවන්. ඉතින් ඇඹුල් කාබරංකා බීජ පෙන්නලා ඉවර වෙලා පැණි කාබරංකා හදා ගන්න බෑ හැබැයි ඇඹුල් කාබරංකා හිටෙවොත් ඇඹුල් කාබරංකා හැදෙන්නේ. පැණි කාබරංකා හැදුවොත් තමයි පැණි කාබරංකා හැදෙන්නේ. ඉතින් ඇඹුල් කාබරංකා බීජ හැදුවොත් ඒකෙන් බද්ධ කරගන්න පුළුවන් පැණි කාබරංකා ගහක අතු අරගෙන. පොකට් බද්දයක්, ටී බද්දයක් ඔය කොයි විදිහකට හරි ඒ බද්දයක් කරගන්න පුළුවන් මේ බීජ හදාගත්තා. ඉතින් මේ බීජ හදා ඉන්න ඕනේ නැහැ. ඇඹුල් කාබරංකා බීජ හදා ඉන්න ඕනේ නැහැ. පැණි කාබරංකා බීජ හැදුවා නම් අර විදිහට පුංචි කාලෙම පීදිනවා දැක ගන්න පුළුවන්. එහෙමනම් අපි කතා කරමු බලන්න මේ කාබරංකවල තියෙන වටිනාකම් මොනවද? මේවයි තියෙන පෝෂ්‍ය පදාර්ථ මොනවද කියලා වටිනාකම් ගැන කතා කරමු. දියවැඩියා රෝගීන්ට දියවැඩියාව සමනය කරගන්න මේ ගෙඩි 3ක් විතර දවසකට එකතු කරගත්තොත් සීනි වැඩි වෙන එක රුධිරයේගත සීනි මට්ටම බොහෝ දුරට අඩු කරගන්න පුළුවන් බව සඳහන් වෙනවා. දියවැඩියාව රෝගීන් නැත්තම් රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිය රෝගීන් සඳහා මේ ඇඹුල් කාබරංකා ඖෂධයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දවසකට ගෙඩි 3ක් වගේ ආහාරයට ගත්තාම සීනි මට්ටම බොහෝ දුරට පහළ මට්ටමට ගෙන එන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි රුධිරගත සීනි මට්ටම ඉහළ නොගිය රෝගීන් වැඩියෙන් මේ කාබරංකා පළතුර ආහාරයට නොගත යුතුයි කියලා සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි සීනි මට්ටම පහළ ගෙන එන්න ඉක්මනින්ම පහළට ගෙන එන නිසා අපේ පැවතිය යුතු සීනි මට්ටමට වඩා පහළට ගියොත් ආබාධ ඇති වෙන්න පුළුවන් නිසා මේ ඇඹුල් කාබරංකා වැඩියෙන් ගෙඩි 2-3කට වඩා ආහාරයට එකතු කරගත නොගත යුතු බව සඳහන් වෙනවා. අතීතයේ ඖෂධ සකස් කරගන්නකොට දේශීය ඖෂධ ක්‍රමවේදවලදී සමහර ඖෂධවල විස සංයෝග අඩංගු වෙනවා. අන්නේ විස සමනය කරන්නත් දේශීය පාරම්පරික වෛද්‍යවරු මේ කාබරංකා කියන පළතුර යොදාගෙන තියෙනවා. ඒ අනුව අපේ ශරීරයට දැන් මේ වෙනකොට ලබා ගන්න ජලය, ඒ වගේම අනිකුත් එළවලු වර්ග, පළතුරු, හාල් මේ හැම එකකින්ම ශරීරයට විස ඇතුල් වෙනවා. ඉතින් ශරීරයට ඇතුල් වෙන විස අක්මාව ආදී කොටගත්තා වූ ඉන්ද්‍රියන් තුල තැම්පත් වෙනවා. තැම්පත් වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරය තුල මේවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ විස තත්වයන් සමනය කරගන්න මේ කාබරංකා පළතුරක් විදියට ආහාරයට එකතු කරගත්තොත් හැකියාව තියෙන බව සඳහන් වෙනවා. ඉතින් මේ කාබරංකා ගැන තවත් කතා කරගෙන යනකොට අපිට නොයෙකුත් ලෙඩ රෝග හැදුනහම රෝගීන්ට වෙන දෙයක් තමයි ශරීරය වැහැරිලා යනවා. ශරීරය වැහැරිලා නහර මතුවෙලා කෙට්ටු වෙලා යන වෙලාවේදී මේක ශරීරය පුෂ්ටිමත් කරගන්න ඖෂධයක් විදිහට මේ පළතුර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි කලින් වීඩියෝ එකකුත් සඳහන් කරලා ඇති පළ කරලා ඇති කාබරංකා ප්ලම්ප් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ කෑම එක හදා ගන්නකොට පළතුරේ අපි ඖෂධයක් විදිහට හදා ගන්නකොට කාබරංකා පෙති ගබලා, ඉදුණු කාබරංකා පෙති කපලා, වියලලා ඒකට සීනි පැණි එකතු කරලා සතියක් විතර තියලා අපිට ඖෂධයක් විදිහට අතුරු පසක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. සීනි පැණියේ පොඟෝපු කාබරංකා පෙති. එතකොට අපේ මේ ශරීරය, දුර්වල වෙච්ච ශරීරය පුෂ්ටිමත් කරගන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඉතින් මේ කාබරංකා කියන්නේ C විටමින්, කැල්සියම් බහුල පළතුරක්. ඉතින් අපේ කොන්දේ අමාරු, ඒ වගේම දනිස් අමාරු ආදී කොට ගත්තා වූ හන්දිපත් රුදාවන්, ඒ වගේම ශරීරයේ ඇතිවෙන හිරිවැටීම් තත්ත්වයන් සමනය කරන්න මේ කාබරංකවලට විශේෂ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ රෝගීන් කාබරංකා යුස වීදුරුවක් සකස් කරගෙන
ඒකට මීපැණි ස්වල්පයක් දාලා පානය කිරීමෙන් දිනපතා සතියක් දෙකක් වගේ පානය කරනකොට මේ තත්ත්වයන් යම් තාක් දුරට සමනය කරගත හැකි බව සඳහන් වෙනවා. අපි දන්නවා හෙම්බිරිස්සාවක් හැදීගෙන එනකොට තියෙන අමාරුව. ඉතින් මේ හෙම්බිරිස්සාවක් හැදීගෙන එනකොට නහය හිර වෙනවා, සොටු දියර ගලන්න පටන් ගන්නවා, ආරම්භ වෙනවා, ඉසක කියනවා. මෙන්න මේ මූලික ලක්ෂණ මතුවෙනකොටම මේ ඇබුල් කාබරංකා ගෙඩි කිහිපයක් ආහාරයට එකතු කරගත්තාම මේ තත්ත්වයන් ඉක්මනින්ම සුවපත්භාවයට පත් වෙන්නට හැකියාව තියෙනවා. දැන් ඔය මලකඩ කාපු ආයුධවලට කැපුණාම ඇනුණාම දන්නවා පිටගැස්ම හැදෙනවයි කියලා. ඉතින් පිටගැස්ම හැදෙන බැක්ටීරියාවක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිජන් වායුව රහිත පරිසර පද්ධති නිර්වායු බැක්ටීරියාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ පිටගැස්ම තත්ත්වයන් ඇති වෙන එක පාලනය කරන්න මේ කාබරංක වලින් හදාගත්තු ඖෂධයක් භාවිතා වෙන බව සඳහන් වෙනවා. ඒක හදාගන්න හැටි පොතපතේ සඳහන් වෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ බෙහෙත හදාගන්න හැටි කියලා දෙන්න පුළුවන් ඉස්සරහට. මානසික රෝග නසන්න, ඒ කියන්නේ මානසික ආතතිය පාලනය කරන්න මේ කාබරංක වලට විශේෂ හැකියාවක් තියෙනවා. එතකොට ඒක හදාගන්න හැටි විශේෂයෙන් සඳහන් වෙනවා. මේ කාබරංකා අපිට මානසික තත්ත්වයන් ඇති වෙන රෝගී තත්ත්වයන් පාලනය කරගන්න හදනවා නම් මේක අර අපි ලුණු දෙහි දාන්නේ. අන්නේ ලුණු දෙහි දාන ආකාරයට මේ කාබරංකා හදාගෙන බත් එක්ක හරි නිකන් හරි ආහාරයට එකතු කරගත්තාම මේ මානසික ආතතීන් පාලනය කරගන්න හැකියාව තියෙන බව සඳහන් වෙනවා. ඉතින් ලෙඩ රෝග හැදුනහම ඒ වගේම තමයි නොයෙකුත් අවස්ථාවන් වලදී අපිට ආහාර වලට තියෙන රුචිකත්වය අඩු වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී මේක ඉදුණු කාබරංකා වීදුරුවක් සකස් කරගෙන සීනි ලුණු එකතු කරලා මේක පානය කරාම දින කීපයක් පානය කරනකොට අර නැති වී ගිය රුචිකත්වය ආහාර සඳහා නැති වී ගිය රුචිකත්වය නැවත වර්ධනය වෙලා ආහාර රුචිකත්වය වැඩි කරගන්න පුළුවන් බව කියවෙනවා. ඒක අත්දැකීම් තියෙනවා. කාබරංකවල තියෙන විශේෂ ගුණයන් පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගෙන ගියොත් මේක ප්‍රතිඔක්සිකාරක ගුණය පවතිනවා, සිරුරේ විස නසන ගුණයෙන් යුක්තයි, මලබද්ධය දුරු කරනවා, අධික රුධිර පීඩනය පාලනය කරනවා, රක්ත හීනතාවයට ගුණදායකයි, ඊළඟට සංදි වේදනා නැති කරනවා, මතක ශක්තිය වැඩි කිරීමට මේක උපකාරී වෙනවා, අධික තරබාරුව නැති කරනවා, ඒක මට්ටු කරනවා, කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මෙහි පෝලික් අම්ලය බහුලව තිබෙන නිසා අර මේ කුසේ ඉන්න දරුවන්ට, ඒ කියන්නේ ගර්භණී මාතාවන්ගේ කුසේ ඉන්න දරුවන්ට ගොඩක් හිතකර වෙනවා මේ පළතුර. මේ ආකාරයෙන් කොච්චර ಗುಣ මේ කාබරංකා කියන පළතුරේ තිබුණත් වැඩියෙන් ආහාරයට ගන්න හොඳ නැහැ. විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. මේ කාබරංකවල තියෙනවා කැරම්බොක්සින් සහ ඔක්සලික් ඇසිඩ් කියන සංඝටක රසායන සංඝටක මේකේ අඩංගු වෙනවා. මේක නිසා වකුගඩු රෝග තියෙන රෝගීන්ට මේ පළතුර ආහාරයට නොගත යුතු බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේකේ කාබරංකා පළතුර ආහාරයට එකතු කරගන්නකොට අනිවාර්යයෙන්ම මේකේ දාර ටික කපලා ඉවත් කරලා ආහාරයට එකතු කර ගැනීම වඩාත් සුදුසු බව තමයි සඳහන් වෙන්නේ. එතකොට අපිට අර කියන සංඝටක අපේ ශරීරයට ඇතුල් වෙන ප්‍රමාණය ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂ සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමනම් කාබරංකා ගැන බොහෝ තොරතුරු ඔබට ලැබෙන්නේ නැති. ඉතින් මතක් කිරීමක් කරනවා, ඉසිවර YouTube නාලිකාව subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරලා share කරලා සහයෝගයක් දක්වන්න. නැවතත් මෙවැනි මූ වගනා වැඩසටහනකින් හමු වෙමු. එතෙක් අයුබෝවන්.